කියන්නේ අල්ලාහ් තාලා දේශනා කරා කියලා රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අභිවරය අපට දේශනා කරලා තියෙනවා මේ ලෝකේ ඕනම කෙනෙක්ට යමක් රටට ගන්න ඉස්සෙල්ලා මහ පොළොවට දෙයක් පිටවන්න කියලා. ඒ කියලා තියෙන්නේ මේ රට මේ ලෝකේ මේ මහ පොළොව වෙනුවෙන් එක ගහක් පිටවන්න කියලා. ගහක් පිටවල තමයි අපි රටට දෙයක් ගන්න ගන්නවා. එතකොට තමයි ඒක හලාල් වෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියලා තියෙන්නේ මේ ලෝකයේ මවපු අල්ලාහ් තාලා. උන්වහන්සේ මේ ලෝකයේ මවලා ඊට පස්සේ තමයි මිනිස්සුන්ව මවන්නේ ඉස්සලා මේ පරිසරය නිර්මාණය කරා. නමුත් අද අපි මිනිස්සු මේ පරිසරය විනාශ කරනවා. ඒ විනාශ කරනවා කියන්නේ අපේ ජීවිත අපි විනාශ කරගන්නවා. එහෙනම් අල්ලාහ් තාලා කියලා දේ අපි හරියට ඇහුවොත් අපේ ජීවිතත් රැකෙනවා මේ පරිසරයත් රැකෙනවා. මොනවාද එක කලයක් ඔබතුමාගේ නම මොකද්ද? මගේ නම සමන් ඉන්දුසිරි එහෙම නැත්නම් මොහොමඩ් අබ්දුල්ලා කියලා. දන්නේ වැඩි දෙනෙක් මම. ඔබ මුස්ලිම්ද බෞද්ධයෙක්ද? මම මේ රටේ පොදු ආගමිකයෙක්. මම මේ රටේ මිනිස්සුන්ට හැම මිනිස්සෙක්ම කියනවා මුස්ලිම් හැම මගේ සහෝදරයෙක්ට මම කියනවා මේ ලෝකේ හැම ආගමක්ම බිහි කරේ මිනිස්සු යහමඟට කියන්නේ. බෞද්ධයෝ හැටියට බෞද්ධයෝ කියනවා සතුන් මරන්න එපා. ගහකොළ දෙයි දානය දෙන්න කියලා. ඒ වගේම අල්ලාහ් තාලා එළුවෙක් මරන්න කිව්වේ, ගැටලුවෙක් මරන්න කිව්වේ දානය දෙන්න. එහෙම නැතුව අල්ලාහ් තාලා කොහෙවත් දේශනා කළා නැහැ නිකරුණේ සත්තු මරන්න කියලා. විනෝදෙට සත්තු මරන්න කියලා. මොකද හේතුව අපි බුදුහාමුදුරුවෝ ඉපදිච්ච දඹදිව තිබුණේ ගහකොළ ගෙඩි ඕන තරම් තිබුණා. වත් තිබුණා. දානය තිබුණා. නමුත් රසූලුල්ලාහ් සල්ලල්ලාහු ආඛර් නබිවරයා ඉපදුන මැදපෙර දිග තිබුණේ කන්න මොනවාද මස් වර්ග විතරයි. ඒ හින්දා තමයි උන්වහන්සේ දේශනා කරේ සතෙක් මරලා භාගයක් Tamanta පරිභෝජනයේට තියාගන්නකොට ඉස්සෙල්ලා පළවෙනි භාගේ දුප්පත් මිනිස්සුන්ට කන්න නැති මිනිස්සුන්ට දානේ වශයෙන් බෙදන්න කියලා. ඒකෙන් උන්වහන්සේ දේශනා කරේ සතෙක් මරන්න කියන එක නෙමෙයි දානේ දෙන්න. Taman සතු දේ දානේ දෙන්න කියලා. ඒක තමයි අල්ලාහ් තාලා කියලා තියෙන්නේ. මම අද අල්ලාහ් යන මඟ යනවා. නමුත් මේ රටේ තියෙන මේ ප්‍රශ්නත් එක්කලා මේ ජාතිවාදී සමහර මිනිස්සු නිසා අපිට ඒකට මුහුණ දෙන්න හැකියාවක් නැහැ. නමුත් මම හදවතින් අල්ලාහ් තාලාගේ අනුගාමී කෙනෙක්. ඒ හින්දා තමයි මම ඕන ඉස්ලාම් සහෝදරයෙක් දැක්ක වෙලාවට සලාම් අලයිකුම් කියලා කතා කරන්නේ. ඒ වගේම තමයි මම අල්ලාහ් තාලා දේශනා කරපු දේවල් මගේ දේශනයේදී මම ඉස්කෝලවල බස්වල පේමන්ට් එකේ කොහේ ගියත් කායික කතා කරා මම උන්වහන්සේ දේශනා කරපු දේවල් මම අරගෙන ඒවා හදලා දෙනවා. ඒක I think the world perfect book is the Quran. ලෝකේ ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය. ඒ වගේම අල්ලාහ් තාලා දේශනා කරපු දේ හරියට කරා නම් මම කියන්නේ කුරාන් එක like a doctor. කුරාන් එකේ පස්වතාවක් දේශනා අපි කියනවා වඳින්න කියලා. වඳින්න කියන්නේ පස්වතාවක් අපි එක්සර්සයිස් කරනවා. පස්වතාවක් අපි ශරීරය පිරිසිදු කරගන්නවා. පස්වතාවක් අපි මිනිස්සුන්ට බොරු කියන එක නවත්තනවා. පස්වතාවක් අපි මිනිස්සුන්ට කේලම් කියන එක නවත්තනවා. එහෙමනම් යහපත් මිනිසෙක් නිර්මාණය කරන්න Tamanගේ ආගම හරියට පිළිපැද්දොත් ඒ තුලින් පුළුවන්. මට කියන්න පුළුවන් ඔබතුමා හරාම් හලාල් එකේ මොකද තේරුම අරන් කියන්නේ? හරාම් කියන්නේ මේ ලෝකේ ඕනම පුද්ගලයෙක් කරන ඕනම වැරදි දෙයක් හරාම්. ඕනම හොඳ දෙයක් ඒක හලාල්. විශේෂයෙන්ම ඔය හලාල් කියන දේ මෙහෙම දෙයක් මම දකිනවා. දැන් ගොඩක් මිනිස්සු කියනවා දැන් අල්ලාහ් තාලා කියලා තියෙනවා ඒ දේශනා කරා කියලා සල් නබිවරයා අපිට කියනවා සතෙක් මරනකොට එයාගේ අත් දෙක කකුල් දෙක එකට ගහලා බෙල්ල කපලා අල්ලාහ් අක්බර් කියලා බෙල්ල කපලා ඒ ලේ ටික එතන පොළවට හැලෙන්න දෙන්න කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. ඕනම සතෙක්ගේ හෝ මිනිසෙක්ගේ මරණ වයේදී අපේ ලේ විස වෙනවා. ඒ විස වෙන ලේ කන්න එපා කියලායි කියන්නේ. හලාල් කියන්නේ ඒකයි. එහෙම නැතුව අපේ මිනිස්සු හලාල් කියන එක වැරදි විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. හලාල් කෑමක් කන්න කියන්නේ ඒ විස වෙච්ච ලේ ටික අයින් කරලා කන්න කියන එක. ඒ කියන්නේ ඕනම කෙනෙක් ඔයාට වුණත් ඊයක් අරගෙන ඔයා ළඟට එනකොට ඔයාගේ පිරිසිදු රුධිරය ඒක කෝප වෙනවා. ඒක විස වෙනවා. එහෙමනම් අපි මේ සතා මරාගෙන කනකොට ඒ සතාගේ ලේ ටික විස වුණොත් ඒක අපේ ශරීරයට අහිත කරයි. ඉතින් අපි ලෙඩ වෙනවා. එහෙනම් ඒක වළක්වන්න තමයි උන්වහන්සේ දේශනා. ඒකයි මම කිව්වේ the Quran is like a doctor කියලා. දැන් සොරකම් කරන එක හරාම්ද හලාල්ද? අපි හොරකම් කරලා කනවනේ. ඒක හරාම්. ඒක හරාම්. හරාම් කියන්නේ අන්සතු දේ අතතියීම. ඒක තමයි හරාම්. ඒක දැන් අපි කියමු අපි
අල්ලාහු අක්බර් කියලා ඒවා ලල්ලපු ගෙදර මිනිස්සුගේ තියෙන ෆැමිලි ගෙඩිය හොරෙන් කඩාගත්තොත් පොල් ගෙඩිය හොරෙන් අහුලා ගත්තොත් අපි මේ පැත්තෙන් අල්ලාහු අක්බර් කියනනම් කකුලෙන් ගහලා අර වත්තේ තියෙන පොල් ගෙඩිය අපේ වත්තට දාගත්තොත් ඒක හරම්. ඒකේ හලාල් භාවයක් නැහැ. හලාල් කියන්නේ දාහරිය මහන්සියෙන් හම්බ කරගෙන Tamanගේ ශක්තියෙන් පිරිසුදු දේ අනුභවය කිරීම. දැන් මුස්ලිම් මිනිසුත් ඉන්නවා හරම්. ඔව්. මේ හරම් වැඩ කරනවා. මේ ඇඟිලි පහ එක වගේද? නෑ. ඒ වගේම බෞද්ධයත් ඉන්නවද? ඉන්නවා. දැන් මම අපේ හලාල් කරන කටියත් ඉන්නවා බෞද්ධ. දැන් බෞද්ධයෝ කොච්චර හලාල් කරන අය ඉන්නවද? දැන් වැඩියෙන්ම මම දැන් අපේ රටේ කියනවා හරක් මස් කන්න එපා කියලා. ඒ වුණාට වැඩියෙන්ම හරක් මස් ගන්නේ කවුද සල්ලි කියලා? සිංහල බෞද්ධයෝ. සිංහල බෞද්ධයෝ. එහෙමනම් හරකෙත් මරන්නේ ඉස්ලාම් භක්තිකෙත් කොළඹවන්නේ කවුද? අපි සිංහල බෞද්ධයෝ. නමුත් ඒකට තමයි කියන්නේ බොක්කේ දඩමස් ඒ වුණාට හක්කේ බුදුරජාණන්. මම මේ රටේ මම ඊට වඩා හොඳ කතාවක් කියන්නම්. ඒ හලාල් හරම් සම්බන්ධව. අපි මේ හුස්ම ගන්නවනේ. ඔව්. අපි මේ හුස්ම ගන්න හැම පුද්ගලයෙක් අපි පෞකාර වැඩක් කරනවා. මොකද්ද? මේ පරිසරයේ ඔක්සිජන් ටික දෙනවා. ඔව්. ඔක්සිජන් ටික විනාශ කරනවා. කාබන් ඩයොක්සයිඩ් ටික දෙනවා. ඔව්. එහෙමනම් මේක හලාල් කරන්න අපි මොනවද කරන්න ඕන? එක ගහක් මේ රටේ හිටවන්න. හිටවන්න ඕනේ. අනිවාර්යයෙන්. එක ගහක් හිටවුවනම් අපි හලාල් දෙයක් කරනවා. ඒ කියන්නේ අපි මේ පරිසරයට හොඳ දෙයක් දුන්නා. ඔයා මායික් කළා හොඳට කතා කරා නම් ඒක හලාල්. ඇත්තටම කියනවා නම් ඔයාගේ අර දැන් ඔයාගේ රස්සාව මේකනේ. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේම මේක තමයි. අපි හරියට තේරුම් ගත්තේ දැන් මේ උදාහරණය තමයි. දැන් ඔයා අවසාන වශයෙන් කිව්වේ එක ගහක් හිටන්න කියලා. අර ඔක්සිජන් කතාව. ඒකෙන් අපි දැනගත්තා ඇත්තටම. මේ ලෝකයේ 99% කරන්නේ හරාම් වැඩ. හලාල් වැඩ කරන්නේ කොහොමද කියලා. බෞද්ධයත් ඉන්නවා හලාල් වැඩ කරන කට්ටිය. සිංහලත් ඉන්නවා. සිංහල වේවා බෞද්ධ වේවා ඉස්ලාම් වේවා සියලුම ආගම්වල හොඳ මිනිස්සු කොටසක් ඉන්නවා. කුරු කොටසක් ඉන්නවා. සමහර අපේ ජීවර ධාරියෝ අපේ හාමුදුරුවෝ එක කියන්න ලැජ්ජයි මේ රටේ වුණා කියලා. අවුරුදු 3-9ව බුදුහාමුදුරුවෝ hina වෙන්න කියලා එකක් ගිහිල්ලා බුදු කුටියේ තියාගෙන දූෂණය කළා නරු හැමිලි පිටියේ. ඉතින් ඒක බෞද්ධයෙක් කරා ඉස්ලාම් භක්තිකයෙක් කරා ඒක හරම්. ඒක හරම්. නමුත් දැන් ඉස්ලාම් භක්තිකයෙක් ඇටියට ඔයා ඇවිල්ලා මාත් එක්ක කතා කරලා මගේ හිත හදලා අයියේ රට වෙනුවෙන් දෙයක් ඔයා කරනවා අපි ඔයාට සහයෝගය දෙනවා කියන එක ඔයා හරම්. නෑ හලාල්. ඔයා කොච්චර හලාල්ද කිව්වොත් ඒ කතා කරපු වචන හැම එකක්ම හලාල්. ඉතින් ඔයාට Facebook එකේ ID එකක් තියෙනවද? නමක් තියෙනවද? මොකක්ද නම? හරිත? හෙට. දැන් මම මේක Facebook එකට දානවා. එතකොට ඔයාට කොච්චර ලයික් වෙනවද කියලා වන්න. යාළුවෝ දැන් ඔයා වගේම ඒ කියන්නේ හොඳ හිතවත් කට්ටිය ඔයාට තවත් සෙට් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. මම මේ රටේ බෞද්ධ සිංහල බෞද්ධයෙක්. මම මේ රටේ පොදු වස්තුවක්. මම ඉස්ලාම් භක්තියන්ටත් ආදරෙයි. ඉස්ලාම් භක්තියෝ මගේ සහෝදර සහෝදරියෝ. හින්දු භක්තියෝ මගේ හින්දු භක්තියෝ මගේ සහෝදර සහෝදරියෝ. අපි ඔක්කොම එක රටේ එක මගේ දරුවෝ. එහෙමනම් මේ රටට මොනම විදියකට ආගම් ભેදයක් අවශ්‍ය නැහැ. මම අවුරුදු 17ක් මේ රටෙන් පිට ජීවත් වුණා. ඒ ජීවත් වුණේ ඉස්ලාම් ප්‍රජාවත් එක්කලා. අර අවුරුදු 16 කතාව කිව්වේ බයිසිකලේ පදිනවා කියලා. මම අවුරුදු 16ක් මේ වටේ මේ රට වටේ සයිකල් පදිනවා. ඒ සයිකල් පදින්නේ මේ රටට පොත්පැල දසලක්ෂයක් පිට වගේ. ඒ කියන්නේ එක මාසයකට මම පොත්පැල 5000ක් මේ දරුවක් එක්කලා විකුණුවා. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් අපි හිටවනවා. මේකට සල්ලි හොයන්නේ මම බස්වල සින්දු කියලා, කටිපොළවල් වල පේමන්ට් වල සින්දු කියලා, කඩයක් ගන්න කියලා කෙටියෙන් කිව්වොත් රටේ හිඟා කාලා මේ රටට පොත්පැල දසලක්ෂයක් විකුණනවා. මම මේ දේ කරන්නේ මේ රට වෙනුවෙන්. මං වෙනුවෙන් කරන්න ඕන නම් මට රැකියාව කරලා ජීවත් වෙන්න පුළුවන්. I can speak 6 languages. මෙයා කවුද? මේ මගේ පුතා. මෙයා තමයි කොස්බබන් කියලා net එකේ ඉන්නේ. එයාගේ අම්මා එයාව දාලා යනකොට වයස අවුරුද්දයි. මේ වෙනකන් අවුරුදු 3ක් මම මගේ අත් දෙකේ මේ අත් දෙකේ තමයි අද අවල බෝලා කෑම එක පවා උදේට අම්මගෙන ආපු ඔබතුමාලා දැක්කා. උදේට අම්මගෙන ආපු කවු පිටික තාමත් කාර් එකේ තියාගෙන මේ කවන්නේ. මේ හදන්නේ මේ රටේ මම ඊළඟට මගෙන් පස්සේ මේ රට වෙනුවෙන් පොදු වස්තුව තමයි මම මේ නිර්මාණය කරන්නේ. එයාගේ නම මොකද්ද? පසින්දු ඩින්සර් ඉන්ඩස්ට්‍රි. ඒක නැත්නම් කොස්තව. එතකොට මේක තමයි ඔයාගේ ගේ නේද? මේක තමයි ඔයා ජීවත් වෙන්නේ.
හරි එහෙනම් ගොඩක් ස්තුතියි. බොහොමත් ස්තුතියි. හැම ජය වේවා. අම්මෙක් තාත්තෙක්ටම කියන්න, හැම සහෝදර සහෝදරියෙක්ටම කියන්න මේ රට වෙනුවෙන්, මේ රටේ උන්නතිය වෙනුවෙන් එක පැලයක් හැම දරුවෙකුම උපන්දිනේ දවසේ මේ මහ පොළොවට විකුණන්න දෙන්න. සියලු දෙනාට අනිවාර්යයෙන්.